ඉතින් වෙනද වගේම අදත් ඔයා පිළිගන්නවා උදාහරණයක් වෙතින් ගෙන අලුත්ම වීඩියෝ එකට. ඉතින් යාළුවනේ අද මම ඔයාලට කියලා දෙන්නේ unlimited AI image හදන සුපිරි වෙබ්සයිට් එකක් ගැන. ඉතින් ඔයාලට මම කලින් වීඩියෝස් වල අරගෙන ආවා AI image prompt දීලා හදන විදිහ. ඉතින් ඔයාලා ඒ වීඩියෝස් උත් බලන්න. ඉතින් AI videos AI image generate කරගන්න හැටි මම වීඩියෝස් කියලා දීලා තියෙනවා කලින් වීඩියෝස් වල. ඉතින් ඒ වීඩියෝස් උත් බලන්න. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ unlimited. ඉතින් ඔයාගේ ෆොටෝස් දාලා ඇති තරම් AI image හදාගන්න සුපිරි වෙබ්සයිට් එකක් ගැන තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකල් බලන්න. ඉතින් මේක 100%ක්ම ෆ්‍රී. ඉතින් ඔයාලට කැමති විදිහට මේ AI image මේ වෙබ්සයිට් එක හරහා හදාගන්න පුළුවන්. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම පහළ තියෙන subscribe button එක click කරන්න. ඉතින් ඒත් එක්කම එහා පැත්තේ තියෙන notification bell icon එක click කරලා මේ වගේ වැදගත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න touch එකේ ඉන්න කියන ගමන් අපි වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. හරි යාළුවනේ. ඉතින් ඔයා මුලින්ම කරගන්න ඕනේ යාළුවනේ ඔයාගේ මොබයිල් ෆෝන් එකේ ඔයා යූස් කරන ඔයාගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. ඉතින් මම මේ විදිහට මගේ Chrome browser එක ඕපන් කරගන්නවා. ඉතින් එහෙම Chrome browser එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන මේ search bar එකේ ඔයා search කරගන්න ඕන මෙන්න මේ lehesi.com කියලා. ඉතින් මම මේ විදිහට lehesi.com කියලා search කරගන්නම්. ඉතින් එහෙම search කරගත්තට පස්සේ ඔයා මෙන්න මේ වගේ Google එකට යනවා. ඊට පස්සේ මෙතන උඩම තියෙන link එකේ මේ lehesi.com best AI prompt කියන එකට ඔයා click එකක් දෙන්න. ඉතින් මම මෙතන දැන් click කරගන්නම්. හරි. එහෙම click කරගත්තට පස්සේ ඔයා මෙන්න මේ වගේ interface එකකට අරගෙන යනවා. ඉතින් ඔයාලට මෙතනින් තමයි ඔයා කැමති image එකක් හදාගන්න. ඉතින් මේ lehesi.com කියන website එකේ ඔයාලට ඇතිතරමක් image හදාගන්න පුළුවන්. ඉතින් මෙයාලා මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන categories ටිකක් දීලා තියෙනවා. ඉතින් මේ categories වලට ගිහිල්ලත් ඔයාලට ඔයාගේ image හදාගන්න පුළුවන්. ඉතින් ඔයා woman කියන ටැබ් එකට ගියත් ඉතින් man කියන ටැබ් එකට ගියත් ඔයා boy කෙනෙක් නම් ඉතින් ඔයාට මෙතනින් ඔයා කැමති image එකක් select කරලා මේක හදාගන්න පුළුවන්. ඉතින් මම මෙතන image හදාගන්න හැටි මම කියලා දෙන්නම්. ඉතින් ඊට අමතරව ඔයාලට මේ couple කියන එකට ගියාට පස්සෙත් බලා ගන්න පුළුවන් ලස්සන couple image තියෙනවා. ඉතින් මේ හැම image එකකටම ඔයාලට මෙයාලා prompt දීලා තියෙනවා. ඉතින් මේ prompt එක කොපි කරගෙන ආයෙ Gemini එකට ගිහිල්ලා paste කරලා එතනින් හදන්න වද විඳින්න ඕනේ නැහැ. ඉතින් ආයෙ කාගෙන්වත් prompt ඉල්ල පස්සෙන් යන්න ඕනේ නැහැ. ඉතින් ඔයාලට මෙතන කැමති ෆොටෝ එකක් select කරලා කැමති විදිහට ඔයාගේ එයාගේ couple photos ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් pre shoot කරා වගේ ලස්සන photos මෙතනින් හදාගන්න පුළුවන්. ඉතින් මේ පොඩි ළමයින්ට උනත් මේ kids කියන එකට ගියාට පස්සේ ඔයාගේ ළමයිට චූටි ළමයින්ගේ ලස්සන AI image මෙන්න මෙතනින් හදාගන්න පුළුවන්. හරි. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්නම් මේ image මෙතනින්ම හදාගන්නේ කොහොමද කියලා මේ website එකෙන්ම. ඉතින් ඔයා කරන්න ඕනේ මෙතන උඩ තියෙනවා යාළුවනේ login කියලා tab එකක් සහ මෙතන register කියලා tab එකක්. ඉතින් ඔයා login කියන tab එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් ඔයා මේකට කලින් මේකට register වෙලා හිටියනම් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන email address එක සහ මෙතන password එක දීලා මෙතනින් sign වෙන්න විතරයි. හරි. එහෙම ඔයා මේකට කලින් login වෙලා නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන මේ register කියන tab එක උඩ ඔයා එකපාරක් click කරන්න. ඉතින් මෙන්න මේ register කියන tab එක උඩ click කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන create an account කියලා. ඉතින් ඔයාට මෙතන lehesi.com කියන වෙබ්සයිට් එකේ ඔයා මෙතන රෙජිස්ටර් වෙන්න ඕන. ඉතින් රෙජිස්ටර් වුණාට පස්සේ තමයි අපිට මෙතනින්ම ඉමේජ් එක හදාගන්න පුළුවන්. ඉතින් රෙජිස්ටර් වෙනවා නම් ඔයා කරන්න තියෙන ඔයාට මෙතන full name එක දෙන්න තියෙනවා. ඉතින් මෙතන full name එක ඊට පස්සේ ඔයාට මෙතන email address එක දෙන්න තියෙනවා. මෙන්න මෙතන email address එක ඔයා දෙන්න. ඊට පස්සේ ඔයාට phone number එක දෙන්න තියෙනවා. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ country එක select කරන්න. ඊට පස්සේ birthday එක select කරන්න. ඊට පස්සේ තියෙන්නේ gender එක. ඊට පස්සේ ඔයා කැමති password එකක් confirm password කියලා නැවතත් ඒ password එක දීලා මෙන්න මෙතන මේ register කියන tab එක උඩ එකපාරක් click කරන්න. ඉතින් ඊට පස්සේ ඔයා මේ lehesi.com කියන website එකට register වෙනවා. හරි. ඉතින් මම මේකට දැන් register වෙන්න යන්නේ නැහැ. මොකද මම මේකට කලින්ම log වෙලා හිටපු නිසා මම මේකට login වෙනවා. ඉතින් මම කරන්නේ ඊට පස්සේ මෙන්න මේ login කියන tab එක උඩ එකපාරක් click කරනවා. හරි. එහෙම click කරගත්තට පස්සේ මම දැන් මෙතෙන්ද මගේ email password එක දීලා මේකට sign in වෙනවා. ඉතින් මම දැන් sign in වෙලා පෙන්නන්නම්. හරි. මම දැන් lehesi.com කියන website එකට මේ විදිහට sign in වුණා. ඉතින් ඔයාලත් මේකට register වෙලා මෙන්න මේ විදිහට මේකට sign in වෙන්න. හරි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයා දැන්
ගර්ල් කෙනෙක් නම් ඉතින් මෙතනින් ඔයා කැමති සිලෙක්ට් කරගන්න මෙතනින් කැමති ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න ඉස්සෙල්ලාම දැන් මම මේ විදිහට ඔයාලට පෙන්වන්නම් කැමති ෆොටෝ එකක් මම මෙතනින් ඔයාලට හදලා පෙන්වන්නම්. ඉතින් මම මෙන්න මේ විදිහට මෙන්න මේ ෆොටෝ එක මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. ඉතින් මේ විදිහට ෆොටෝ එක උඩ ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ෆොටෝ එකට අදාළ ප්‍රොම්ප්ට් එක මෙන්න මෙතන මෙයාලා දීලා තියෙනවා. ඉතින් මේ තියෙන ප්‍රොම්ප්ට් එක. ඉතින් ඒ ප්‍රොම්ප්ට් එක ඔයාලට මේක කොපි කරගෙන Google Gemini එකට ගිහිල්ලා පේස්ට් කරලා ආය මේ ෆොටෝ එක කැට් කරලා එහෙම වද විඳින්න ඕනේ නැහැ. ඉතින් ඔයාලට මම මෙතනින්ම හදාගන්න හැටි තමයි කියලා දෙන්නේ. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එක හරහා ඔයාලට ඇති තරමක් ඉමේජ් හදාගන්න පුළුවන්. ඉතින් මේක 100%ම ෆ්‍රී කිසිම මුදල් අය කිරීමක් නැති නිසා ඔයාට මේක ලොකු වාසියක් වෙනවා. ඉතින් කාගෙන්වත් ආයේ ප්‍රොම්ප්ට් ඉල්ල පස්සෙන් යන්න ඕන නෑ. ඉතින් හරියටම මම මේ කියලා දෙන්නේ බලා ගන්න. ඉතින් ඔයාටත් පුළුවන් ඒ විදිහට ඔයා කැමති ෆොටෝ එකක් හදාගන්න. හරි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන දැන් අදාළ ෆොටෝ එක සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයා කරන්න ඕන මෙන්න මෙතන මේ ස්ටාර් මාක් එකක් තියෙනවා මෙන්න මෙතන. මෙන්න මේ ස්ටාර් මාක් එක උඩ ඔයා එකපාරක් මේ විදිහට ක්ලික් කරන්න. හරි. එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ෆොටෝ එකට අදාළ මෙන්න මෙතන ප්‍රොම්ප්ට් එක මෙතෙන්ම කොපි වෙලා තියෙනවා. හරි. මෙන්න මේ කොපි වෙච්ච ප්‍රොම්ප්ට් එකට අදාළ අපි දැන් ඔයාගේ ඉමේජ් එකක් ගැලරි එකෙන් මෙතෙන්ද සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් ඒක කරන්න මෙන්න මෙහෙම ඔයා කරන්න ඕනේ මෙන්න මේ attach image කියන ටැබ් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඉතින් එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයා ඔයාගේ ගැලරි එකට එතනින් යනවා. මෙන්න මෙතන attach image කියන එක ක්ලික් කරලා පස්සේ ඔයාගේ ගැලරි එකෙන් ඔයාගේ ෆොටෝ එක තෝරන්න එනවා. ඉතින් ඔයා මෙතනින් ඔයා කැමති ෆොටෝ එකක් ඔයාගේ ෆොටෝ එකක් මෙතෙන්ද සිලෙක්ට් කරගන්න. ඉතින් මම මේ විදිහට මම දැන් මෙතෙන්ද ෆොටෝ එක සිලෙක්ට් කරගන්නම්. හරි. ඉතින් දැන් මම මේ විදිහට මගේ ගැලරි එකට ගිහිල්ලා මම මේ විදිහට ඉමේජ් එකක් සිලෙක්ට් කරගත්තා. ඉතින් මේ ඉමේජ් එක සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ යාළුවනේ මෙන්න මෙතන මේ පහළ තියෙන generate කියන ටැබ් එක උඩ එකපාරක් ක්ලික් කරන්න විතරයි. ඉතින් මේක පුංචි වැඩක්. ඉතින් මේ generate image කියන එක ක්ලික් කරාට පස්සේ බලමු අපි මේ ඉමේජ් එක කොහොමද හැදෙන්නේ කියලා. හරි. ඉතින් මම මේ විදිහට generate image කියන එක දුන්නා. ඉතින් අපි බලමු මේ image එක අපි දුන්න සිලෙක්ට් කරගත්ත image එක වගේම හැදෙයිද කියලා. ඉතින් මෙන්න මෙහෙම පහළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ලස්සනට අපේ image එක generate වෙලා තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මෙන්න මේ වගේ පුංචි වෙලාවක් ගියාට පස්සේ ඔයාගේම image එකක් මේ විදිහට ලේසියෙන්ම හදාගන්න. ඉතින් මේ image එක විතරක් නෙවෙයි කැමති image එකක් ඔයා කැමති කැටගරි එකකට ගිහිල්ලා කැමති image එකක් තෝරගෙන මෙතනින් හදාගන්න පුළුවන්. ඉතින් හදාගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන මේ download button එක ක්ලික් කරලා ඔයාගේ mobile phone එකට මේක මෙතනින් download කරගන්න. හරි. ඉතින් මම ඔයාලට තව ෆොටෝ එකක් හදන විදිය කියලා දෙන්නම්. ඉතින් මම මෙතනින් දැන් ආයෙත් බැක් වෙන්නම්. ඉතින් නැවතත් මම මෙතනින් බැක් වුණාට පස්සේ ඔයාලට මම දැන් බොයි කෙනෙක්ගේ එකක් හදන එකක් පෙන්නන්නම්. ඉතින් මම මේ මෑන් කියන ටැබ් එක යූස් කරලා බොයි කෙනෙක්ගේ ෆොටෝ එකක් හදලා පෙන්නන්නම්. ඉතින් මේ මෑන් කියන ටැබ් එකට ගියාට පස්සේ මම මෙන්න මේ පළවෙනි ෆොටෝ එක සිලෙක්ට් කරගන්නවා. ඉතින් මේ විදිහට මම මේ ෆොටෝ එක සිලෙක්ට් කරගත්තට පස්සේ ඉතින් ඒකට අදාළ ප්‍රොම්ප්ට් එක මෙතෙන්ද දීලා තියෙනවා. ඉතින් කරන්න තියෙන්නේ ඉස්සෙල්ලා මම කියලා දුන්නා වගේ මෙන්න මෙතන මේ ස්ටාර් මාක් එක උඩ ක්ලික් කරන්න විතරයි. ඉතින් මෙතන ස්ටාර් මාක් එක උඩ මම දැන් ක්ලික් කරගන්නවා. ඉතින් එහෙම ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මෙතෙන්ද ඉබේටම මෙන්න මේ ප්‍රොම්ප්ට් එක කොපි වෙනවා. ඉතින් එහෙම කොපි වුණාට පස්සේ ඔයා කරන්න ඕනේ මෙතන මේ attach image කියන එක උඩ ක්ලික් කරලා ඔයාගේ ගැලරි එකෙන් ඔයාට අවශ්‍ය ෆොටෝ එක මෙතෙන්ද සිලෙක්ට් කරගන්න. ඉතින් මම මෙතන දැන් බොයි කෙනෙක්ගේ ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්නවා. ඉතින් මම මෙතෙන්ද ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ එකක් දැන් මෙතෙන්ද සිලෙක්ට් කරගන්නවා. හරි. ඉතින් මම මේ විදිහට මම සිලෙක්ට් කරගත්ත ෆොටෝ එක මෙතෙන්ද ඩවුන්ලෝඩ් කරගෙන ඉවරයි. ඉතින් දැන් කරන්න තියෙන්නේ මෙතන generate image කියන එක උඩ ටැබ් එක උඩ එකපාරක් ක්ලික් කරන්න විතරයි. ඉතින් මම මෙතන ක්ලික් කරලා බලන්නම් දැන් මේ විදිහටම අපිට හැදෙයිද කියලා. අපි සිලෙක්ට් කරගත්ත image එක ඒ විදිහට හැදෙයිද කියලා අපි බලමු. ඉතින් මතක් කරනවා ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා මේ වගේ වැදගත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට බැඟෙන්න ගන්න notification bell එක එක ක්ලික් කරලා දිගටම channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට දුන්න ෆොටෝ එක පහළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ලස්සනට ක්‍රියේටිව් විදිහට ලස්සනට හැදිලා තියෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ image එක උඩ එකපාරක් ටච් කරලා මෙන්න මෙතන download button එක ක්ලික් කරගෙන
ඔයාගේ ෆෝන් එකට මෙන්න මේ ෆොටෝ එක ඩව්ලෝඩ් කරගන්න. හරිඉතින් මංහිතනවා අදගෙන අප විඩිකෝවාට වැදගත් වෙන්න ඇති කියලා. ඉතිං වාඩත් පුලා මෙන්න මේ වෙබ්සයිට් යස් කරලා ඇති තරමක් ඒ මේජ් මෙන්න මේ වෙබ්සයිට් හදාගන්න. ඉතින් ම මේ වෙබ්සයිට් එක ලින්ක ඩිස්ක්‍රපෂන් එක දාලා තියන්න. ඉතිං විඩිකෝ හොඳන ලයික් කරන්න. ඉතින් චෑනලකටත් සබස්ක්‍රයිප් පාරක් දාගෙන යන්න කියලා ඉල්ලන ගමන් අපි නැවතත් අලුත් විඩියකින් හමුවනකම් ඔයාල හැමෝටම සුබ දවසක්.